වෙල්කම් බැක් ගේමින් ගෝස්ට් ඇකඩමි YouTube channel ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපිට අලුතෙන්ම එන්න තියෙන හැමෝම වගේ මේ මාසේ එනකම් බලාගෙන ඉන්න අලුත්ම ඉවෙන්ට් එකක් ගැන. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න මං ඉන්න සර්වර් එකේ සුපිරිම ඉවෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවත් දැනගන්න පුළුවන්. ඒ වගේම මං ඉන්න සර්වර් එකත් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඉතින් ඉදිරියට ඔයාලට මේ වගේ අප්කමින් වීඩියෝ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ෂෝට් වීඩියෝ දැම්මට කට්ටියට තේරෙන්නේ නැති අය ඉන්නවා. ඉතින් WhatsApp එකට මැසේජ් දාලා තියෙනවා අයියේ ෆුල් වීඩියෝ පුළුවන් නම් දාන්න අපිට තේරෙන්නේ නැහැ කියලා ෂෝට් වීඩියෝ දැම්මට. ඉතින් ෂෝට් වීඩියෝ දාන්නේ සාමාන්‍යයෙන් එන්න තියෙන ඉවෙන්ට් එකක් එන්න කලින් සතියකට වගේ කලින් දානවා මේ දවසේ මේ විදිහට එනවා කියලා. ඉතින් මේ වෙනකන් දාපු හැම ඉවෙන්ට් එකක් වගේම 198ක් වගේම හරියටම කිව්ව දවසේ කිව්ව වෙලාවට ඇවිල්ලා තියෙන මේක හැමෝම දන්නවා ඇති. ඉතින් මගේ වීඩියෝ බලනවා නම් ඉතින් ඒ වගේම තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ මාසේ අනිවාර්යෙන්ම එන්න තියෙන අලුත්ම ඉවෙන්ට් එකක් ගැන. ඉතින් හැමෝම වගේ මේ ඉවෙන්ට් එක එන්නකම් බලාගෙන ඉන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම මේක එන කන්ෆර්ම් ඩේට් එකක් දන්නව නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මට පොඩ්ඩක් ෂුවර් කන්ෆර්ම් ඩේට් එකක් තියෙනවා. ඉතින් ඒකත් හොයලා බලපු විදිහට සාමාන්‍යයෙන් එන්න තියෙන දවසක් දන්නවා. ඉතින් ඒකත් මම වීඩියෝ එකේ අවසානයේදී කියන්නේ වීඩියෝ එක මැදදී වගේ කියන්නම්. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලට ගේමින් ගෝස්ට් ඩයමන්ඩ් ස්ටෝර් එකෙන් ඩයමන්ඩ් ටොප් අප් කරගන්න පුළුවන්. ඉදිරියේදී ඉතින් පොඩ්ඩක් මේ දවස්වල සෙල් නැති ප්‍රශ්නයි අරවයි මේවයි තිබ්බා. ඉතින් ටොප් අප් ටිකක් පරක් වුණා. ඉතින් ඉදිරියට අනිවාර්යෙන්ම මොකද හැමෝම දන්නවා පොඩි ප්‍රශ්න ආවා. ඒ හින්දා පොඩ්ඩක් ටොප් අප් පරක් වුණා. ඉතින් ඉදිරියට අනිවාර්යෙන්ම ඔයාලට විනාඩි 5ක් ඇතුළත එහෙම නැත්නම් 2ක් ඇතුළත අනිවාර්යෙන්ම උඩරිම try කරනවා ටොප් අප් එක දාලා දෙන්න. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලත් පොඩි සපෝට් එකක් දෙන්න වීඩියෝ එක ෂෙයා කරලා ඒ වගේම ලයික් එකක් දාලා ඒ වගේම channel එක සබ් කරලා තියාගන්න. ඒ වගේම පුළුවන් තරම් ඔයාලා ෂෙයා කරන්න. මොකද වීඩියෝ දාලා නැති හින්දා පොඩ්ඩක් රීච් එක බැහැලා තියෙන හින්දා. ඉතින් අපි දැන් බලමු මේ අලුත්ම ඉවෙන්ට් මොනවද කියලා. ඉතින් ඒ වගේම තමයි ගේමින් ගෝස්ට් ඩයමන්ඩ් ස්ටෝර් එකෙන් ඩයමන්ඩ් ටොප් අප් කරගන්න ඔයාලා මෙන්න මේ නම්බර් දෙකෙන් එකට මැසේජ් කරන්න. ඉතින් ඔයාලට පුළුවන් නම්බර් දෙකෙන් ඕන එකට මැසේජ් එකක් දාලා ඩයමන්ඩ් ටොප් අප් කරගන්න. හරි අපි දැන් බලමු මේ අලුත්ම ඉවෙන්ට් එක මොකක්ද කියලා. ඉතින් කට්ටියම ආසාවෙන් ඉන්නේ මෙන්න මේ ඉවෙන්ට් එක එනකන්. නැද්ද? අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙතන දම් පාට වයිට් එකත් එක්ක අනිත් වයිට් කලිසම් සෙට් එකම ගන්න හැමෝම වගේ බලාගෙන ඉන්නවා. ඉතින් ඒ අය අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන්ම මෙන්න මේ වයිට් කලිසම් ගන්න බලාගෙන ඉන්න සෙට් එක. ඉතින් මේ සර්වර් එකේ අපිට බලා ගන්නවා මෙතන අපිට බලා ගන්නවා මේ කට්ටිය කියලා තියෙන්නේ මේ සර්වර් එකේ ස්පින් ඒ කියන්නේ ලක් ඒ කියන්නේ අනිවාර්යෙන්ම ස්පින් 200න් අපිට මෙන්න මේකේ තියෙන මෙන්න මේ එකක් එනවමයි කියලා. ඉතින් ඊට කලින් අනිවාර්යෙන්ම දෙක තුනක්වත් වදිනවා. අනිවාර්යෙන් මෙන්න මෙතන තියෙන දේවල් එනවා. ඉතින් මේ තියෙන අයිටම් බලන්නකො. ඉතින් අපේ සර්වර් එක නම් මේ වගේ අයිටම් එයිද? ඉතින් මේ වගේ අයිටම් එයිද නැද්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම නම් දන්න තරමට මේ වගේ හොඳ ඉවෙන්ට් එකක් මේ වෙනකන් අපේ සර්වර් එකට ඇවිල්ලා නැහැ. ඉතින් පරණ ප්ලේයර්ස්ලා ඉන්නවා නම් අරුත් ප්ලේයර්ස්ලා ඉන්නවා නම් අනිවාර්යෙන්ම මේ වගේ ඉවෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවද නැද්ද කියලා මතකයි නම් ඔයාලට කමෙන්ට් එකක් දාගෙන යන්න පහලින්. ඉතින් මේ වයිට් කලිසම මේ ෆීමේල් එක මේවා ජර්සිය මේ ටික මේ ඉමෝට් එක මේ වෝල් ස්කින් එක මේ ඊට පස්සේ මේ යෙලෝ එක මේ ඊට පස්සේ මේක මේ වෝල් ස්කින් මේ මාක්ස් මේ කැප් ටික මේ ටික මේ පහළට ආවට පස්සේ මේ වයිට් එක මේ රෙඩ් එක ඉතින් ඒක පැක් එකක් ඩවුන්ලෝඩ් කරලා මේ නිල් පාට වයිට් කලිසම මේ ටික මේ වගේ ඉවෙන්ට් එකක් මම නම් හිතන විදිහට මන් දන්න විදිහට නම් ඇවිල්ලා නැහැ. ඉතින් මෙතන ස්පින් සාමාන්‍යයෙන් ඩයමන්ඩ් 1000ක් 2000ක් වගේ දෙද්දි මේ ටික ඒ කියන්නේ භාගයක් කියන අපිට දෙක තුනක් උනත් ගන්න පුළුවන්. ඉතින් ඩයමන්ඩ් 10000ක් 20000ක් තියෙන කෙනෙක්ට මේ ටික ඔක්කොම ගන්න පුළුවන්. ඉතින් කොහොමද කට්ටිය පරණ අයට දීපු ඒවා මේ වගේ දෙද්දි දුකයිනේ. ඉතින් මේ වගේ ඉවෙන්ට් එකක් අපේ සර්වර් එකට නම් මේ වගේ එන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ වගේ ලක් රොයල් ඉවෙන්ට් එකකට හෝ රින් ඉවෙන්ට් එකකට එනවා. ඒක 100%ක් ෂුවර්. ඉතින් අපිට ආවොත් එන්නේ මෙන්න මේ ටික තමයි. ඉතින් ෆුල් වීඩියෝ දාන්නේ හොඳට තේරුම් කරලා දෙන්න ඕන හින්දා ඉතින් ඒකත් ඉතින් වීඩියෝ බලන්න බැරි අය ඉන්නවා. ඉතින් ෆුල් වීඩියෝ දැම්මත් කට්ටිය කියනවා මේ වැඩි මේ කතා කරනවා අරක මේක කියලා. ඉතින් ෆුල් වීඩියෝ එකක් දාද්දි කතා කරන්න වෙනවා. ඒකනේ ෆුල් වීඩියෝ දාන්නේ ෂෝට් වීඩියෝ දාන්න නැතුව. ඉතින් මේ ටික මෙන්න මේ ටික තමයි එන්නේ. මේක එනවා මෙන්න මේ ඉමෝට් එකක් එනවා. ඔන්න උඩින්ම තියෙන ටික තමයි අලුතෙන්ම එන්නේ. ඉතින් ඊට අමතරව මේවට මම නම් හිතන්නේ ගොඩක් දුරට රිටර්න් කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ටික තමයි ගොඩක් දුරට දෙන්නේ. මේ ටික නම් රිටර්න් කරන්නේ නැති මේ පරණ ටික. ඉතින් ඒ වගේම තමයි මේ ඉවෙන්ට් එක කොහොමද? මේ වගේ ඉවෙන්ට් එකක් අපිට නම් එයිද?
මේ මුළු ඉන්ක්‍රිබේට ඔක්කොම ටික තියෙනවා මෙතන මේක නම් මම හිතන්නේ මේ අලුතෙන් දීපු එකක් අලුතෙන් කියන්නේ මේකත් අවුරුද්දක් විතර පරණයි මේක අර 2D බණ්ඩල් එකනේ ඔව් 2D බණ්ඩල් එක 2D ඩයිනෝ බණ්ඩල් එක මේවා පැක් ඩවුන්ලෝඩ් කරලා නැහැ බලන්න ඉතින් මේ ටික ඔක්කොම තියෙනවා මේ ඉතින් මේ වගේ ඉවෙන්ට් එකක් නම් ඉතින් අපේ සර්වර් එකට එන්නේ නැහැ. ඉතින් සර්වර් එක මොකක්ද ඒ වගේ මේක මට අමතකුණා කියන්න මේක කන්ෆර්ම් ඩේට් එකක් දැනට ලැබිලා තියෙන විදිහට මේක 100%ක්ම ෂුවර් නෑ 170ක් 80ක් විතර ෂුවර්. හැබැයි මේ මාසේ එනවා කියලා මම කලින් ෂෝට් වීඩියෝත් දැම්මා ජනවාරි මාසේ 100%ක් ෂුවර් එනවා කියලා. ඉතින් ගොඩක් දුරට මේක 14 වෙනිදා එන්න ඉඩ තියෙනවා 189ක් 90ක්ම ෂුවර්. ඉතින් ගොඩක් දුරට 14 වෙනිදා එයි. ඉතින් අපි බලාගෙන ඉමු වෙනකන්. ඉතින් මම ළඟම 14 කියන 10 11 12 දිහාට මංග 14 වෙනිදා එනවා නම් අනිවාර්යෙන්ම WhatsApp group එකේ හෝ එහෙම නැත්නම් මේ channel එකේ short video එකක් හරි දානවා මේ දවසේ අනිවාර්යෙන්ම එනවා කියලා. ඉතින් කට්ටියම active වෙලා ඉන්න sub කරලා එහෙම තියාගන්න. ඊට පස්සේ මේ event එක නම් අපිට එන්නේ නැති වෙයි මේ වගේ event එකක්. ඉතින් ඒ වගේම මේ M60 gun skin එක ඒ වගේම මේ server එකට අපි යන diamond ගාන බලමු කීයක්ද කියලා. මේක ගන්න මේක යන ඩයිමන්ඩ් ගානක් දාලා නෑනේ. එතන ඩයිමන්ඩ් ගානක් දාලා නැද්ද? මේ තියෙන්නේ මේකේ 9 49 99 100 ගාන මේ 399 අවසාන ස්පින් එක කියන්නේ අපිට වඩා අඩු ඩයිමන්ඩ් ගානක් යන්නේ මේ සර්වර් එකට. මේක මේ ඉවෙන්ට් එකටත් ඒ ගානම තමයි. මේ ඊට පස්සේ මේවා අපිට ආපු ඉවෙන්ට් ඊට පස්සේ මේවා ආවා මේ ඩ්‍රැගන් එකක් දීලා තියෙනවා වෙනම ෆේඩඩ් ට්‍රිල් ඉවෙන්ට් එකක් විදිහට. ඉතින් ඔන්න ඕ ටික තමයි. ඉතින් මේ මෙතන අලුත්ම ගන්න ස්කින් එකක් දීලා තියෙනවා මේකට මේ වෙපන් රොයල් එකට. ඉතින් ඔන්න ඔය ඉවෙන්ට් එක ගැන තමයි මම වැඩියෙන්ම අද වීඩියෝ එකෙන් කතා කරන්න ආවේ. ඉතින් අවසානද කියනම් මොන සර්වර් එකේද ඉන්නේ කියලා. මං ඉන්නේ තායිවාන් සර්වර් එකේ. තායිවාන් සර්වර් එකේ ඔයාලත් account එකක් හදාගන්න මේ වගේ අලුත් දේවල් බලන්න. ඉතින් අපිටත් මං කිව්ව දවසේ ගොඩක් දුරට එන්න පුළුවන් මේ YT කලිසන් සෙට් එක. ඉතින් ඒක එනකන් කට්ටියෙන් බලාගෙන ඉන්න කොහොම හරි අප්ඩේට් එකකට කලින් මේක එනවා 100%ක්ම ෂුවර්. ඉතින් අද වීඩියෝ එකෙන් ඔය ගැන අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එක ටිකක් දික් වෙන්න ඇති. පුළුවන් තරම් වීඩියෝ එක ලයික් එකක් දාලා පුළුවන් තරම් ෂෙයා කරන්න. එහෙනම් ඉතින් අනිවාර්යෙන්ම මේ වගේ අලුත් දේවල් බලන්න අපිත් එක්ක සෙට් වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඩයමන්ඩ් টপ අප් කරගන්න ඔයාලට පුළුවන් ගේමින් ගෝස් ඩයමන්ඩ් ස්ටෝර් එකෙන්. ඉතින් ඔයාලට තියෙන්නේ පහලින් දාලා තියෙනවා WhatsApp number මුලින්ම ඩිස්ප්ලේ කරලා තිබ්බ WhatsApp number. ඔයාලට පුළුවන් ඒ වගේ එක්කන මැසේජ් එකක් දාලා ඔයාලගේ ID එකට টপ අප් කරගන්න. එහෙනම් ඉතින් අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. කට්ටියෙන් පරිස්සම් වෙන්න කට්ටියටම ජය වේවා.